සුබ දවසක් සියලුම දෙනාට. අද අපි කතා කරමු ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙන views zero ප්‍රශ්න. ඒ කියන්නේ YouTube එකේ ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට අලුත් channel එකක් හදලා වීඩියෝ පබ්ලිෂ් කරද්දි zero views ප්‍රශ්න එනවා. එතකොට සමහර කට්ටිය කරනවා ඒක delete කරලා ආය අප්ලෝඩ් කරනවා ඒ වගේ දේවල් කරනවා. හැබැයි ගොඩක් කට්ටියට මේක හරියන්නේ නැහැ. ගොඩක්ම මේ ප්‍රශ්න එන්නේ ඇත්තටම short කරන කට්ටියට එහෙම නැත්නම් long කරන කට්ටියටත් මේ ප්‍රශ්නේ එන අවස්ථා තියෙනවා. හැබැයි long කරන කට්ටියට සාමාන්‍යයෙන් ටික දවසක් ගියාම මේක හරියනවා. එහෙම නැත්නම් ෂෝට් කරන කට්ටියට මේක හරියන්නේම නැහැ. ඒ නිසා මේකට සොලියුෂන් සහ මේකට හේතු මොනවද කියලා අපි අද බලමු. ඒකෙම සුභාරංචියක් ගෙනලා තියෙනවා. ඔයාලා හැමෝම කියන්නේ ඉස්සර ගොඩාක් කට්ටිය WhatsApp message දාලා අහනවා CM page දිනවා CM page තියනවද කියලා. හැබැයි ඉස්සර අපි දුන්නේ නැහැ. හැබැයි දැන් ඔයාලට අපිට ඒක දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේකේ සුබම ආරංචිය තමයි වොරන්ටි එකක් එක්ක ඔයාලට දෙන්න පුළුවන් CM pages. ඒ කියන්නේ මාස 1මාරක් මාස 2ක ආසන්න කාලයක වොරන්ටි එකක් එක්ක ඔයාලට CM pages අපෙන් ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට තවත් හොඳ බෙනිෆිට් එකක් හම්බ වෙනවා. VO3 account එකක් free හම්බ වෙනවා. මේ CM page එක එක්ක ඔයාලට VO3 account එකක් free හම්බ වෙනවා. සමහර අයට ක්‍රෙඩිට් 45000 සමහර අයට ක්‍රෙඩිට් 25000. එහෙනම් කැමති කෙනෙක්ට මැසේජ් එකක් දාන්න පුළුවන්. මගේ WhatsApp නම්බරේ පල්ලෙහා දාලා දෙනවා. එහෙම නැත්නම් අපේ ගෲප් එකට ජොයින් වෙලා වුණත් මගේ නම්බර එක ගන්න පුළුවන්. තවත් පොඩි මතක් කිරීමක් තියෙනවා. ගොඩක් කට්ටිය දන්නවා ඇති. දන්නේ නැති කට්ටිය බලන්න B-Gate Institute කියලා තියෙනවා. B-Gate එකෙන් ආරාධනාවක් කරලා තියෙනවා සෙෂන් එකකට. සෙනසුරාදා 7:00 මාට. සෙනසුරාදා රෑ 7:00 මාට. එතකොට ඔයාලට පුළුවන් කැමති කෙනෙක්ට ජොයින් වෙන්න. මේකෙදි ගොඩක් දේවල් කතා කරනවා CM tool ගැන සහ CM tool එක නැතුව ඒ කියන්නේ CM tool එනකන් කොහොමද අපි survive වෙන්නේ? ඒ කියන්නේ earning එකක් ගන්නනේ අපි ඒ කියන්නේ අමතර ආදායමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර කට්ටිය content create කරන එක monetize කරගන්න තමයි මේ දේ කරන්නේ. එතකොට ඒක එනකන් ඒ කියන්නේ CM tool එක එනකන් අපිට කරන්න පුළුවන් දේවල් වගේ මේ ඒ කියන්නේ ඕන ප්‍රශ්න ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. මේ වගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් සංවිධානය කරලා දෙනවා B-Gate ආයතනය විසින්. ඒකට මුලින්ම thank you කියනවා. ඔයාලට පුළුවන් Facebook එකේ search කරලා බලන්න B-Gate කියලා message එකක් දාලා details ටික B-Gate එක විසින් ගන්න පුළුවන්. මම නම්බර් එකක් දාන්න. සෙනසුරාදා රෑ 7:00 මාට තමයි session එක ලෑස්ති කරලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ zero views ප්‍රශ්නේ නැති කරගන්නේ කියලා. හරි අපි දැන් කතා කරමු ඇයි මේ YouTube එකේ zero views ප්‍රශ්නේ එන්නේ. එතකොට ඔයාලා දැන් ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි ඔයාලා channel එකක් create කරනවා. create කරපු දවසේම content දාන් යනවා. මෙන්න මේ වගේ දේවල් කරනවා. එතකොට සමහර කට්ටිය කරනවා channel එක පටන් ගන්නවා. channel එක පටන්ගෙන එක දිගට ඒ කියන්නේ සාමාන්‍ය short වෙන්න පුළුවන්, long videos වෙන්න පුළුවන්. ගොඩක්ම short channel කරන කට්ටිය තමයි මේ වැරද්ද කරන්නේ. short channel එකේදී එක දිගට video schedule කරනවා. සාමාන්‍යයෙන් සතියකට වෙන්න පුළුවන්. සමහර කට්ටිය මාසයකට විතර වීඩියෝ ෂෙඩියුල් කරනවා. ඒකත් එක වැරද්දක් ඔයාලා කරනවා. අනිත් දේ තමයි ගොඩක් කට්ටිය keywords දාන්නේ නැහැ, channel එකේ තියෙන feature eligibility on කරන්නේ නැහැ. මෙන්න මේ දේවල් කරන්නේ නැහැ. සහ අනිත් වැරද්ද තමයි content එක upload කරද්දී ගොඩාක් ටැක්ස් දානවා. එහෙම නැත්නම් ගොඩාක් description දානවා. එහෙම නැත්නම් අනිත් අයගේම දේවල් description caption copy කරලා paste කරනවා. මෙන්න මේ වගේ වැරදි කරනවා. හරි. එතකොට මේ වගේ වැරදි ගොඩක් ඔයාලත් කරලා ඇති. අපි දැන් බලමු මේ මොන වැරද්ද කරත් zero views ප්‍රශ්නනේ තියෙන්නේ. එතකොට එන්න ඒ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා. හරි. මෙතනදී මුලින්ම ඔයාලා කරන්න ඕනේ අපි මෙන්න මේ YouTube එකේදී YouTube එකට ට්‍රස්ට් වෙන්න ඕනේ. මොකද YouTube එක ගොඩාක් ට්‍රස්ට් කරන්නේ history එකක් තියෙන channel. ඒ කියන්නේ YouTube එක ගොඩාක් ට්‍රස්ට් කරන්නේ history එකක් තියෙන Gmail. ඒ කියන්නේ ඔයාලා අදම Gmail එක හදලා අදම channel එක create කරලා අදම වීඩියෝ එකක් publish කරා කියලා YouTube එකට ඔයාලව කිසිම ට්‍රස්ට් එකක් දැනෙන්නේ නැහැ. හරි. එතකොට අපි දැන් බලමු step by step කොහොමද මේක යන්නේ කියලා. හරි. මුලින්ම අපි කතා කරමු Gmail ගැන. මොකද Gmail එකක් through තමයි YouTube එකට ඔයාලා sign up වෙන්නේ. එහෙම නැත්නම් sign in වෙන්නේ. හරිද? Gmail එක. එතකොට ඔයාලා Gmail ගත්තට පස්සේ Gmail අපි වර්ග 3කට කැටගරි කරන්න පුළුවන්. එකක් තමයි ඉස්සර ඉඳන්ම ඔයාලා ළඟ තියෙන Gmail. ඒ කියන්නේ කාලයක් තිස්සේ ඔයාලා ළඟ තියෙන Gmail. මේ විදිහේ Gmail එකක් ඔයාලා ළඟ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා තියෙන්න පුළුවන් මෑතකදී හදපු Gmail. එහෙම නැත්නම් ඔයාලා ළඟ තියන්න පුළුවන් අද හදන Gmail එක. ඒ කියන්නේ මේ වීඩියෝ එක බලලා ඔයාලා හදන Gmail. එතකොට මේ Gmail හදද්දි වැදගත්ම දේ තමයි ඔයාලා කරන්න ඕන මේක හරියාකාරව හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සර තිබ්බ Gmail උනත් ඔයාලා ඩබල් චෙක් කරගන්න Gmail එකට ගිහිල්ලා manage your Google account කියන එකට යන්න. මුලින් මේකට ගිහිල්ලා ඉස්සර තිබ්බ account එකක් උනත් ළඟදී තිබ්බ account එකක් වුණත් එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලලා Gmail එක හැදුවා වුණත් මෙන්න මේ step ටික අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මෙතන ඔයාලා යන්න ඕනේ security and sign in කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනදී ඔයාලට පේනවාදී recover phone number කියලා තියෙනවා. recovery phone number එක සහ recovery email එක ඔයාලා අනිවාර්යෙන්ම add කරගන්න ඕනේ. ඒත් එක්කම තමයි
මෙතන මේ ඔතෙන්ටිකේටර් කියලා එකක් තියෙනවා. එතකොට මෙන්න මේ ඔතෙන්ටිකේටර් කියන එක මෙතන නෙමෙයි තියෙන්නේ. ඒක මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේ 2 step verification phone කියලා තියෙන්නේ. මෙතනම තමයි ඔතෙන්ටිකේටර් කියන එකත් පෙන්වන්නේ. එතකොට ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට එන ඔතෙන්ටිකේටර් එක setup කරන්න. ඔතෙන්ටිකේටර් එක setup කරන්න ඕන කෙනෙක් දන්නවා. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් WhatsApp through මාව contact කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ group එක දෙනවා. group එකේ ඕන තරම් කට්ටිය උදව් කරනවා සහ ඒකේ ප්‍රශ්න දැම්මොත් අනිවාර්යෙන් මම උත්තර දෙනවා. ඒකට සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් simple මේකට මෙතනට තියෙන ඔතෙන්ටිකේටර් කියලා ඒකට ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ එන ඔතෙන්ටිකේටර් එක setup කරන්න ඒක QR එකකින් ස්කෑන් කරගන්න පුළුවන්. මම මේක ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතන මම දැන් මෙතන දාගෙන තියෙන ඔතෙන්ටිකේට් app එක. මේක තමයි ඔතෙන්ටිකේට් app එක. ඔයාලට පේනවා ඉතින් ඔතෙන්ටිකේට් ඇප්ලිකේෂන් එක මේක. ඒක උඩ ක්ලික් කරනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා ප්ලස් මාක් එක. මෙතන මුල්ලේ තියෙනවා ප්ලස් මාක් එක. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ ප්ලස් මාක් එක උඩ ක්ලික් කරාට පස්සේ මේ විදිහට එනවා. මේකේ තියෙනවා scan QR code enter setup key කියලා. මේක scan QR code කියලා දැම්මට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට open වෙනවා. මේකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ දැන් PC එකේ වෙන්න පුළුවන් අනිත් phone එකේ වෙන්න පුළුවන් පෙන්න QR එක scan කරගන්න. එතකොට ඒ QR එක scan කරාට පස්සේ code එකක් automatically ඔයාලගේ authenticated application එකට add වෙනවා. එතකොට ඒ code එක හැමතිස්සෙම reset වෙනවා. ඒක expire වෙන්න කියලා. හිතන්න එක code එක expire වුණා කියලා ඒ code එක expire වුණොත් expire වුණාට පස්සේ එන ඊළඟ code එක type කරලා verify කියන එක දෙන්න. එතකොට authenticate එක මෙන්න මේ විදිහට automatically add වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා 2 step verification on කියලා. මේ authenticate එක add කරාට පස්සේ 2 step verification එක on කරන් දෙනවා. 2 step verification එක on කරාට පස්සේ ඒ step එකත් ඔයාලා හරියටම කරලා ඉවරයි. එතකොට recovery phone number එක දාගෙන ඉවරයි. recovery email එක දාගෙන ඉවරයි. 2 step verification එක දාගෙන ඉවරයි. ඇත්තටම මේ දේවල් කරන්න ඇයි කියලා කිව්වොත් Google එකට අපිව trust කරන්න වගේම ගොඩාක් දැන් එන ප්‍රශ්නයක් තියෙනවා. හිතන්න YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්. ඔයාලට Gmail එකක් through නේ මේ දේවල් කරන්නේ. හැබැයි ඔයාලා කාලයක් තිස්සේ Gmail එක use කරන්නේ නැති වුනහම Google එකෙන් ආයෙ sign in වෙන්න ගියාම එනවා can't find your Google account කියලා recovery කරන්න appeal එකක් දාන්න. එතකොට මේ appeal එක ගොඩක් වෙලාවට fail වෙනවා. එතකොට ඔයාලගේ Gmail එක නැති වෙනවා. එතකොට YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, මොන යම් හෝ platform එකක් ඔයාලා monetize කරලා තිබ්බත් ඔයාලට Gmail එක නැතුව කියන්නේ payment ගන්න issues වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු කරදර ගොඩකට face කරන්න වෙනවා. ඒ හින්දා හැමතිස්සෙම තමන්ගේ Google account එක secure කරගන්න සහ Google එකට ඔයාලව trust කරන්න මෙන්න මේ step ටික follow කරන්න. හරි. ඊට පස්සේ Gmail එකේ process එක හරි. එතකොට first step එක විදිහට Gmail එක හරියට ඔයාලා හදා ගන්න ඕනේ. අනිත් දේ තමයි හොඳට මතක තියාගන්න මේ කියලා දෙන්නේ zero views ප්‍රශ්නෙට උත්තරයක් විතරයි. එහෙම නැතුව කොහොමද අපි ස්පෙෂල් කන්ටෙන්ට් එකක් ටාගට් කරලා කන්ටෙන්ට් හදලා ඒකේ කන්ටෙන්ට් එකටම යවා ගන්න සිස්ටම් එක නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපි AI ස්කූල් එකේදී ඒක කතා කරා. කොහොමද කන්ටෙන්ට් එකක් හදලා ස්පෙෂලායිස් විදිහට ඒ අදාළ කන්ටෙන්ට් එකටම අපි ඒක පුෂ් කරගන්නේ. මෙතනදී කතා කරන්නේ දේ නෙමෙයි කොහොමද zero views ප්‍රශ්නේ නැති කරගන්නේ කියලා. පළවෙනි දේ තමයි ඒක. අනිත් දේ තමයි ඊට පස්සේ second step එක ඔයාලා පරණ email එකක් තියනවා වුණත් ඒක කාලයක් තිස්සේ පාවිච්චි කරලා තිබ්බේ නැත්තම් හිතන්න Gmail එක අවුරුදු 10ක් 15ක් පරණ හැබැයි ඒක කාලයක් තිස්සේ අපි use කරලා නැහැ. එහෙමනම් ඔයා අනිවාර්යෙන්ම minimum සති 3ක් කියන මාසයක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. සති 3ක් minimum ඔයාලා ඒ Gmail එකෙන් YouTube browse කරලා YouTube එක use කරන්න ඕනේ. මොකද ඔයා YouTube එකේ ඇත්තම user කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා මෑතකදී හදපු Gmail එකක් කරන්න පුළුවන්. අද හදන. ඒ කියන්නේ මේ වීඩියෝ එක බලලා හදන Gmail එකක් වුණත් ඔයාලා ඒ Gmail එක හොඳට YouTube එකේ කියන්නේ browse කරන්න ඕනේ, YouTube එක use කරන්න ඕනේ. මොකද ඇත්තම user කෙනෙක් නම් ඒ විදිහට හැසිරෙන්නේ. ඒ හින්දා ඔයාලා ඇත්තම user කෙනෙක් විදිහට මේ YouTube එකත් එක්ක ඉන්න ඕනේ. සහ ඒ Gmail වලින් ඔයාලා activities ගොඩක් කරන්න ඕනේ. කියන්නේ ඒ Gmail එක අපි පාවිච්චි ගන්න ඕනේ. එන්නේ මේ වගේ දේවල් කරන්න. මොකද ගොඩාක් ඔය zero views ප්‍රශ්නටත් හේතුව ඔයාලා Gmail නිකන් bulk pitting create කරලා ඒ වගේම bulk pitting channel හදලා bulk pitting upload වෙන්න දාලා bulk pitting schedule කරලා මෙන්න මේ දේවල් කරන්න ගියොත් ලොකුම වෙන බලපෑම තමයි ඔයාලගේ zero views ප්‍රශ්න නෙමෙයි. හැබැයි ඊට වඩා එහා යන බලපෑම ඔයාලගේ account එක terminate වුණොත් ඔයාලට ඒ device එකේ ඒ connection එක ඒ Gmail එකේ කිසිම දෙයක් use කරන්න වෙන්නේ නැහැ YouTube වැඩකට. ඒ හින්දා වැදගත්ම දේ හොරබොරු කරන්න එපා. ඔරිජිනල් විදිහට ඕගනික් විදිහට YouTube එක through යන්න. ඒ හින්දා bulk bidding upload කරන ඒ දේවල් දැන් කොහොමවත් හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට මහන්සිලා content එකක් හදලා යන්න.
දැන් අද මේ වීඩියෝ එක බලලා zero views ප්‍රශ්නෙත් නැති කරගන්න. හරි. ඊට පස්සේ මම කිව්වා මෙන්න මේ Gmail එක අපි හොඳට use කරන්න ඕනේ. මොකද අපි YouTube එකේ හොඳ user කෙනෙක් නම් තමයි එයා අපිට chance එකක් දෙන්නේ YouTube එකේ වැඩ කරගෙන යන්න. ඒ නිසා මෙන්න මේ Gmail එක හොඳට use කරන්න, videos බලන්න, channel subscribe කරන්න, like කරන්න, comment කරන්න, මේ දේවල් කරලා ඔයාලා හොඳට පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ඒ කියන්නේ හොඳට මතක තියාගන්න channel එක create කරන process එක නෙමෙයි මම කිව්වේ second step එකේදී අපි කරන්නේ Gmail එක YouTube එකට හොඳට train කරනවා. Gmail එක train කරනවා. Gmail එක හොඳට train කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් සති 3ක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන් මෙන්න මේ Gmail එක, ඒ කියන්නේ YouTube එක හොඳට use කරලා ඊට පස්සේ තමයි ඔයාලා channel create කරන process එකට යන්න ඕනේ. එහෙම නැතුව email එකක් හදලා එදාම channel create කරලා එහෙම කරන්න යන්න එපා. ඒවා ඉස්සර වැඩ කරනවා. හැබැයි දැන් YouTube එක ගොඩක් trust එක බලනවා. ඒ කියන්නේ ඔයා YouTube එකත් එක්ක මොන විදිහටද engage වෙලා ඉන්නේ කියන ඔයාලගේ activities බලනවා. ඒ නිසා channel එක create කරන්නේ තුන්වෙනි step එකේදී කලබල වෙන්න එපා. මුලින්ම Gmail හදලා channel create කරන්න යන්න එපා. ඊට පස්සේ තමයි අපි channel එක create කරන්නේ. ඊට පස්සේ හොඳට මතක තියාගන්න channel එක create කරලා පස්සේ ඔයාලට පුළුවන් profile picture එකක් දාන්න, channel එකට banner එකක් දාන්න, මේ දේවල් කරන්න පුළුවන්. ඒ දේවල් වගේම ඔයාලා කරන්න ඕන තවත් වැදගත් දෙයක් තියෙනවා. YouTube එකට යන්න. YouTube එකට ගිහලා channel එකක් create කරලා පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. එතන ඔයාලා යන්න ඕනේ YouTube Studio කියන එකට. YouTube Studio කියන එකට ගියාම ඔයාලට මෙන්න මේ විදිහ තැනක් තමයි එන්නේ. මෙතන ඔයාලට පේන විදිහ settings කියලා icon එකක් තියෙනවා. මෙන්න මේ පැත්තේ කෙළවරේ තියෙනවා. මෙන්න මේ settings කියන icon එක උඩට යන්න. එතන ගියාට පස්සේ මෙන්න මෙතන channel කියලා තියෙනවා. channel කියලා තියෙන තැන ඔයාලට පුළුවන් country එක select කරන්න. country එක ඔයාලා දැනට ඉන්න country එකම දාන්න. එහෙම නැත්නම් ඔයාලා US target කරනවා, පිටරට target කරනවා කියලා ඒ country දාන්න යන්න ඕනේ නැහැ. මොකද මෙතන country එක දාන එකෙන් ඒකට ලොකු බලපෑමක් කරන්න බෑ. ඒ නිසා ඔයාලා මෙතන ශ්‍රී ලංකා කියලා දාන්න. ඊට පස්සේ keyword දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කරන category එකට අදාළ keyword දාන්න ඕනේ. මෙතන ඔහේ keyword දාන්න යන්න එපා. keyword research එකක් ඔයාලා වෙනම කරන්න ඕනේ. keyword research එකක් කරන වීඩියෝ එකක් ඕන නම් ඔයාලා comment එකක් දාන්න, මම ඒකටත් වීඩියෝ එකක් ගේන්න. ඒ කියන්නේ හරියට keyword research එකක් කරොත් ඔයාලගේ channel එක rank වෙනවා. මම මෙතන පොඩි tip එකක් ඔයාලා දෙන්නම්. ඔයාලා keywords දානවා වගේම මේ keyword section එකේ අන්තිමේට ඔයාලගේ channel එකේ නම දාන්න. ඒ කියන්නේ ඔයාලගේ channel එකේ නම ABC කියලා තුනක් තියෙනවා කියන්නකො. එතකොට ABC කියලා දාන්න පුළුවන්. AB දාලා C කියන keyword එක වෙනම දාන්න පුළුවන්. එහෙම නැත්නම් A වෙනම B වෙනම C වෙනම keyword තුනක් දාන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න ඔයාලගේ channel එකේ නම dog show කියලා. එතකොට ඔයාලා දාන්න පුළුවන් dog show කියලා එක keyword එකක්. ඊට පස්සේ දාන්න පුළුවන් dog වෙනම, show වෙනම. ඊට පස්සේ දාන්න පුළුවන් dog show කියලා එකට දාලා space එකක් තියන්න නැතුව. මෙන්න මේ විදිහට අඩුම සාමාන්‍යයෙන් keyword තුනක්වත් ඔයාලගේ channel එකේ නම related දාන්න. මොකද ඒකේ තියෙන වාසිය තමයි ඔයාලගේ channel එක rank වෙනවා. ඒ කියන්නේ YouTube එකේ සාමාන්‍ය පැය 24ක් 48ක් යද්දී ඔයාලගේ නම search කරාම channel එක පෙන්නනවා. මොකද එහෙම නැත්නම් ගොඩාක් ඉස්සර තිබ්බ ප්‍රශ්නේ තමයි channel එක පෙන්නන්නේ නැහැ. YouTube එකේ කෙනෙක්ට කියලා search කරාට පස්සේ ඔයාලගේ channel එක YouTube එකේ පෙන්නන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ නම ගැහුවට පෙන්නන්නේ නැහැ. link එකෙන්ම තමයි යන්න ඕනේ. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් මෙන්න මේක apply කරොත්. ඊට පස්සේ මෙතන advanced settings තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා feature eligibility. මෙතනට ගිහිල්ලා මෙන්න මේ තුනම enable කරගන්න ඕනේ. මුලින්ම මේක enable කරගන්න පුළුවන් number එකක් දීලා සාමාන්‍ය dialog numbers වලට code එක එනවා. සාමාන්‍ය 76 74 කියන numbers දෙකටම code එක එනවා. ඊට පස්සේ advanced feature කියලා තියෙනවා. advanced feature කියන එකට මෙතන උඩ click කරලා ඔයාලට පුළුවන් history එකෙන් access features දීලා build history as you grow කියන එක දෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් take a second video selfie කියලා ඒ වෙලාවෙම ඒක eligible කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ගොඩක්ම build history as you grow කියන එක දීලා next දුන්නාට පස්සේ මේ විදිහට ටික් එක දාලා next දුන්නා done දෙන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මෙතන තියෙනවා upload default කියලා. upload default කියන section එකට ඇවිල්ලා advanced settings කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාලගේ category එක select කරන්න. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එක කරන category එක select කරන්න. කෙනෙක්ට ඔයාලගේ category එක හොයාගන්න අපහසුයි නම් WhatsApp number එකට තියෙනවා. ඒකට message එකක් දාන්න. එහෙම නැත්නම් අපේ free group එක තියෙනවා. group එකට join වෙලා ප්‍රශ්න අහන්න පුළුවන්. උත්තර දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් මට උනත් message එකක් දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මෙතන ඔයාලා යන්න ඕනේ customization කියලා තියෙනවා. customization එකට ගිහිල්ලා මෙතනින් ඔයාලට upload කරගන්න පුළුවන් banner එක, මෙතනින් upload කරගන්න පුළුවන් profile picture එක. ඒත් එකම තමයි channel එකේ name එක තියෙනවා, channel handle එකක් දාන්න පුළුවන්.
හැන්ඩල් නේම් එක ඇත්තටම channel එක create කරලා දෙනවා. එතකොට හැන්ඩල් නේම් එක channel එකේ name එකටම සමාන වෙන්න ගන්න පුළුවන් විදිහ තමයි YouTube එකේ දැනට නැති channel එකක name එකක් වාට තියෙනවා නම් handle name එක ඒ විදිහටම ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි description එක දාද්දි පුළුවන් තරම් ගොඩක් ranking keyword SEO වෙන ranking keywords tags set කරලා description එක short එකට හදාගන්න. එතකොට ගොඩක් දුරට ඔයාලගේ YouTube channel එක rank වෙන්න බලනවා. අනිත් දේ තමයි මෙතනට video watermark එක upload කරන්න පුළුවන්. ඔයාලගේ email එක upload කරන්න පුළුවන්. මෙතන link section එකෙන් ඔයාලගේ social media අනිත් ඒ කියන්නේ මේ brand එකක් විදිහට නම් යන්නේ අනිත් brand එකේ අනිත් Facebook එක වෙන්න පුළුවන් Instagram එක වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් Patreon එක වෙන්න පුළුවන්. මේ දේවල් add කරන්න පුළුවන්. එතකොට මේ දේවල් ඔයාලා ළඟ තියෙනවා නම් මේ දේවල් ඔයාලා අනිවාර්යයෙන්ම add කරගන්න. මොකද මේ දේවල් කරාම තමයි අපි ඇත්තටම YouTube එකට ඇවිල්ලා creator කෙනෙක් විදිහට වැඩ කරන්න යන්නේ කියන එක YouTube එකට idea එකක් එනවා. ඊට පස්සේ මේ විදිහට channel එක create කරගන්න. එතකොට මේ තමයි basic step ටික. මීට වඩා මොනවා හරි දැනගන්න තියෙනවා නම් message එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ channel එක create කරලා ඉවරනාට පස්සේ ඔයාලට තියෙන්නේ video upload කරන්න. එතකොට channel එක create කරා එදාම video upload කරා. එහෙමනේ ඔයාලා කරන්නේ. හැබැයි එහෙම කරන්න එපා. මෙතනදී channel එක create කරලා ඔයාලා සාමාන්‍යයෙන් දවස් 7ක් minimum දවස් 7ක්වත් ඉන්න videos දාන්න නැතුව channel එක create කරා එදාම video publish කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් minimum දවස් 7ක් විතර ඉන්න. දවස් 7ක් විතර ඉඳලා ඊට පස්සේ ඔයාලට ඔයාලගේ content upload කරන්න පුළුවන්. ඔයාලගේ content upload කරන් යන්න පුළුවන්. content එක upload කරද්දී වැදගත්ම දේ තමයි short වගේ upload කරනවා නම් සාමාන්‍යයෙන් දවසට එකක් අනිවාර්යයෙන්ම දාගන්න. hashtag 3ක් වගේ use කරගන්න. description මොකුත් දාන්න ඕනේ නැහැ. ඒ විදිහට යන්න පුළුවන්. සාමාන්‍ය long videos දානවා නම් දවසක් කියලා දවසක් වාට වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඒකට caption එක ඒත් එක්කම title එක tags දාන්න පුළුවන්, keywords දාන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඔක්කොම ඒ කියන්නේ ඒකට වීඩියෝ එකක් ඕන නම් මම වෙනම ගේන්නම් කොහොමද හරියටම YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නේ SEO වෙන විදිහට. ඒ කියන්නේ කාලයක් පුරාවට views යන විදිහට හරියට අප්ලෝඩ් කරගන්නේ කොහොමද සහ ඒකේ ස්ට්‍රක්චර් එක වීඩියෝ එකක් ඕන නම් කියන්නේ ඒකත් මම ගේන්නම්. මෙතනදී zero views ප්‍රශ්න නැති කරගන්න පුළුවන් බේසික්ම ටික තමයි කියන්නේ මේ ටික ඔයාලා අද change කරලා හරියට වැඩ පටන් ගත්තොත් මෙන්න මේ zero views ප්‍රශ්නේ ඇත්තටම එන්නේ නැහැ. මොකද ගොඩක් short channel වලට මේක එනවා. ඒ හින්දා මේ විදිහට කරලා බලන්න result එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. එහෙම නැත්නම් මට message එකක් හරි දාන්න. මීට අමතරව ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පල්ලෙන් comment කරන්න. මෙන්න මේ step ටික මම මුලින්ම ගියා Gmail එක කොහොමද හදාගන්නේ. ඊට පස්සේ Gmail එකේ වැරදි ටික අඩුපාඩු ටික හදාගන්න. Gmail එක හරියට train කරගන්න. channel එක හරියට create කරගන්න. ඊට පස්සේ content එක upload කරගන්න. content එක upload කරද්දිත් එදාම upload කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දවස් 7ක් වගේ ඉඳලා තමයි content එක upload කරන්නේ. ඒකෝට ඒ දවස් 7 ඇතුළතත් කලින් විදිහටම ඔයා YouTube එකේ හොඳ user කෙනෙක් විදිහට ඉන්න ඕනේ. මොකද YouTube එක හැමතිස්සෙම ඔයාලගේ activities බලනවා. ඒකෝට ඒවත් එක්ක තමයි ওই channel වල zero views ප්‍රශ්න එන්න බලන්නේ. ඒ හින්දා zero views ප්‍රශ්න ඇති කරගන්න නම් මෙන්න මේ step ටික follow කරලා බලන්න. හරි ඔයාලා දැන් දැක්කා කොහොමද මේ zero views ප්‍රශ්න ඇති කරගන්නේ කියලා. මේ ප්‍රශ්න ඔයාලට ගොඩක් අය තියෙන්නේ නැති. මොකද content ඔයාලා මහන්සිලා හැදුවට views zero. ඒ නිසා අද මේ ප්‍රශ්න විසඳ ගන්න. ඒත් එක්ක ඔයාලට ආයෙත් මතක් කරනවා CM pages warranty එකක් එක්ක ඔයාලට දැන් අපෙන් ගන්න පුළුවන් View3 account එකක් මේ page ගන්න හැමෝටම free අපෙන් හම්බ වෙනවා. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු.